ඔන්න සාදරයෙන් පිළිගන්නවද අලුත්ම අලුත් වීඩියෝ එකකට. ඉතින් අද අපි කතා කරන්නේ ප්‍රභා සංශ්ලේෂණ පාඩමේ තියෙන ප්‍රභා ශ්වසනය පිළිබඳව. ඉතින් මේ ප්‍රභා ශ්වසනය ගැන කතා කරන්න කලින් අනිවාර්යයෙන්ම මේකට කලින් දාපු කැල්වින් චක්‍රයේ වීඩියෝ එක ඔයා දැනගෙන හිටියොත් ඔයාට මේ වීඩියෝ එක ගොඩක් හොඳට තේරෙන්න පුළුවන්. අපි අද ප්‍රභා ශ්වසනය ගැන කතා කරද්දී මේ ප්‍රභා ශ්වසනයේදී අර කැල්වින් චක්‍ර කතා කරපු විදිහටම අපි මෙතනදී පාවිච්චි කරන්නේ රිබියුලෝස් බිස්ෆොස්ෆේට් කියන උපස්තරයම තමයි. ඒ වගේම මේ ක්‍රියාවේදී අපි එන්සයිම් විදිහට පාවිච්චි කරන්නේ රුබිස්කෝ එන්සයිම තමයි. මොකද රුබිස්කෝ කියන එකේ මම සිංහල අර දිග තේරුම කිව්වේ එතනදී මම කිව්වේ කොහොමද? රුබිස්කෝ කියන්නේ රිබියුලෝස් බිස්ෆොස්ෆේට් කාබොක්සිලේස් ඔක්සිනේස් කියන එන්සයිම් එකක්. ඒ කියන්නේ මේකේ කාබොක්සිලේස් වගේම ඔක්සිජනේස් කියන ප්‍රතික්‍රියාවට කියන දෙකටම උදව් කරන්න පුළුවන් විදිහට තමයි මේ එන්සයිම් නිර්මාණය වෙලා තියෙන්නේ. ඒතකොට මෙතන ඔක්සිජනේස් ප්‍රතික්‍රියාවේදී රුබිස්කෝ එන්සයිමය සමානුපස්තරයක් විදිහට RUBP නැත්නම් රිබියුලෝස් බිස්ෆොස්ෆේට් භාවිත කරාට ඒකෙදි ප්‍රතික්‍රියාව වෙන්නේ කාබන් ඩයොක්සයිඩ් අණුවක් එක්ක නෙමෙයි. එතනදී ප්‍රතික්‍රියාව වෙන්නේ ඔක්සිජන් අණුවක් එක්ක. ඉන්නේ ඒක තමයි මේ කැල්වින් චක්‍රය සහ ප්‍රභා ශ්වසනය අතර තියෙන වෙනස්කම. ඉතින් මෙතනදී කාබොක්සිලේස් එන්සයිම් ප්‍රතික්‍රියා උත්තේජනස්ථ ක්‍රියාත්මක වෙච්ච RUBP වල ඇති සක්‍රීය ස්ථානෙම තමයි ඔක්සිනේස් ප්‍රතික්‍රියාවටත් දායක වෙන්නේ. එතන මෙතනදී ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එතකොට කොහොමද මේ දෙන්නගෙන් හරිම එක්කෙනා මේ උපස්තරයට බැඳෙන්නේ කියලා. ඉතින් මේකට හේතු වෙන දේ තමයි මෙතනදී මේ අපි කතා කරලා කාබන් ඩයොක්සයිඩ් සහ ඔක්සිජන් කියන දෙන්නම තරංගකාරී වෙනවා එකිනෙකාට. ඒ කියන්නේ මෙහෙමයි. කාබන් ඩයොක්සයිඩ් ඔක්සිනේස් ප්‍රතික්‍රියාවට තරංගකාරී නිෂේධයක් වෙනවා වගේම O2 කාබොක්සිලේස් ප්‍රතික්‍රියාවට තරංගකාරී නිෂේධයක් විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. මේ ඔක්සිනේස් ප්‍රතික්‍රියාව නැත්නම් ප්‍රභා ශ්වසනයේදී 3PGA නැත්නම් 3 ෆොස්ෆෝග්ලිසරේට් අණු හැදෙන්නේ එකයි. ඔයගොල්ලෝ මතක ඇති කලින් වීඩියෝ එක බලුවා නම් කැල්වින් චක්‍රයේදී මම කිව්වා ඒවා දෙකක් හැදෙනවා කියලා. ඉතින් එහෙම අඩු වෙන්න හේතුව තමයි මේකට ඔක්සිජන් අණුවක් බැඳිච්ච එක. ඒ වගේම ඊට අමතරව මෙතනදී කාබන් දෙකක සංයුතින් යුක්ත සෛලිට විෂ සංයෝගයක්ද මෙතන නිර්මාණය වෙනවා. හැබැයි මේ කාබන් දෙකක සංයුතින් යුක්ත මේ සංයෝගය හරිතලාවයේ හැර ගිහිල්ලා ඒක ෆෙරොක්සිසෝම සහ මයිටොකොන්ඩ්‍රියා තුලදී නැවත සැකසීමකට ලක් කරලා ඒකේ විෂභාවය නැති කරලා දානවා. ඉතින් මේ ප්‍රභා ශ්වසනය ශක්තිය අවශෝෂණය ඉලක්ක කරගත්ත ක්‍රියාවලියක් නෙමෙයි. උදාහරණයක් විදියට සාමාන්‍ය කාබන් ඩයොක්සයිඩ් වෙනුවට O2 භාවිත කරනකොට O2 වෙනුවට කාබන් ඩයොක්සයිඩ් භාවිත කරන හැම වාරයකටම වඩා 50%කින් 3PGA නැත්නම් 3 ෆොස්ෆෝග්ලිසරේට් හැදෙන ප්‍රමාණය අඩු වෙනවා. ඒ වගේම තවත් සුද්ධ කාබන් ඩයොක්සයිඩ් හානියකට මේක මඟ පෑදීමක් වෙනවා වගේම ප්‍රභා සංශ්ලේෂණයේදී සුද්ධ කාබන් ලාභයවත් වීම සහ නිෂ්පාදකතාව අඩු වීම සිදු වෙනවා. ඉතින් ඒක පැහැදිලි කරොත් සරල මෙහෙමයි වෙන්නේ. දැන් බලන්න දැන් උපස්තරයට කාබන් ඩයොක්සයිඩ් නේ හරනම් බැඳෙන්න ඕන. හැබැයි ඔක්සිජන් ඇවිල්ලා බැඳෙද්දි කාබන් ඩයොක්සයිඩ් වලට සරලවම යන්නේ නමක් නැති වෙලා යනවා. හරිද? ඒගොල්ලෝ යන්නේ නමක් නැති වෙලා ගිහිල්ලා සම්පූර්ණයෙන්ම ඒගොල්ලෝ අනාථ වෙනවා. ඒක තමයි මේ කියලා තියෙන්නේ සුද්ධ කාබන් ඩයොක්සයිඩ් හානියක් වෙනවා කියලා. ඒ වගේම මතක ඇති දැන් කාබන් ඩයොක්සයිඩ් අණුවකට RUBP බැඳුනට පස්සේ ලස්සනට කාබන් 6 සංයෝගයක් හැදෙනවා. හැබැයි අර ප්‍රතිග්‍රාහකය RUBP ප්‍රතිග්‍රාහකයට ඔක්සිජන් බැඳුනට පස්සේ එහෙම කාබන් 6 අණුවක් හැදෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මම කලිනුත් කිව්වා මෙතනදී හැදෙන්නේ 3PGA අණු දෙකක් නෙමෙයි එකයි. ඉතින් ඒක තමයි මේ කියලා තියෙන්නේ 50%කින් 3PGA නිපදවන ප්‍රමාණය අඩු වෙනවායි කියලා. ඉතින් මේ විදිහට අපිට සම්පූර්ණ ප්‍රභා ශ්වසනය ගැන කතා කරන්න පුළුවන්. ඉතින් මේ වගේ වීඩියෝස් ඉදිරියටත් ඕන නම් අනිවාර්යයෙන්ම අපේ channel එක subscribe කරන්න. ඒ වගේම ඔයාගේ නොදන්න යාළුවන්ට මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. අපි ඉක්මනටම තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.